සීනගිරින කුමාරියේ කතාවට ආදරය කරන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ ජගත්ගෙන් ටානියා හොඳටම බැනුම් අහන හේතුවක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න ෂෙයා කරන්න කියලා. ඉතින් ජගත් කැමති නැහැ ටානියා හැම වෙලාවෙම සත්සරණිට දොස් කියනවට. අනිත් එක සත්සරණි වැරදි දෙයක් කරන්නේ නැහැ. දරුවන්ගේ සියලු වැඩ කටයුතු ඉවර වුණාට පස්සේ බංගලාවේ තියෙන අනිත් වැඩ හොයලා බලලා හොඳ පිළිවෙලට කරන එක. ඒ වගේම දරුවන්ගේ සියලුම වැඩ කටයුතු එයත් කිසිම අඩුපාඩුවක් නැතුව කරන එක ගැන සත්සරණි ගැන ලොකු සතුටකින් තමයි ජගත් ඉන්නේ. ඒ වගේම ජගත්ගේ ඔෆිස් කාමරේ පිළිවෙලකට තියන වගේම ජගත්ගේ බෙහෙත් ටික හරියට දෙන්න, කෑම බීම ගැන හොයලා බලලා ඒ වැඩ කටයුතු ටික කරන එක ගැන ඇත්තටම ජගත් ඉන්නේ හරිම සතුටින්. ඉතින් මේ සතුට තමයි ඇත්තටම ටානියාට ඉවස ගන්න බැරි. ඉතින් සත්සරණි කාමරේට ඇවිල්ලා මල් එහෙම තියලා ගියාට පස්සේ ටානියා ජගත්ව හම්බ වෙන්න එනවා. ඉතින් ඇවිල්ලා මේ මල් ගැන කතා කරලා ඇත්තටම ජගත්ට අපහාස කරනවා. ඉතින් වැඩකාරයෝ කරේ තියාගෙන මේ මොනවාද නටන නාටකම් කියලා ඇහුවට පස්සේ තමයි ඇත්තටම ජගත්ගේ ටානියාට බැනුම් අහන්න වෙන්නේ. මොකද ඇත්තටම ජගත්ට හොඳටම කේන්ති යනවා. ටානියාට කියනවා එයාගේ සීමාවේ ඉන්න කියලා. ජගත්ගේ දේවල් වලට ඇඟිලි ගහන්න එපා කියලා. ඒ වගේම බංගලාවේ ඔයාට වෙන වැඩක් නැද්ද? මගේ වැඩ ගැනම හොය මේ පස්සෙන් එන්න කියලා. ඒ වගේම සත්සරණි අඩුපාඩුකම් දැක ඒවම කතා කර ඉන්න ඔයාලට ඇත්තටම ලැජ්ජාවක් නැද්ද කියලා. ඉතින් ඒ වෙලාවේදී අර දරුවන්ට ආදරෙන් සලකන්න මගේ දේවලුත් ඒ විදියට හොයලා බලලා කරා නම් සත්සරණි කරන්න ඕනේ නැහැ නේද කියලා ටානියාට තීරුම් කළා දෙවි. ඒ වගේම ටානියා කිසිම විදියකින් කිසිම කෙනෙක්ගේ ආදරයක් ලබා ගන්නේ නැහැ. එයා කරන්නම දුෂ්ටකම් හින්දා ජගත් කියන විදියට ඇත්තටම ටානියාට අකමැති වෙනවා කියන එකක් මෙතනදී අපි කියන්න කැමති. අනිවාර්යෙන් ජගත් ටානියාට කියාවි මං ගැන බලාපොරොත්තුවක් තියෙනවනම් ඒක අනිවාර්යෙන්ම අතහැර ගන්න කියලා. මොකද තමුන් වගේ කෙනෙකුට මං කොහෙත්ම කැමති නැහැ කියලා. මොකද අනිත් අයගේ හිත රිද්දන්න නැතුව ඉන්නවක්වත් අනුම ගානේ දන්නේ නැති කෙනෙක් එක්ක කොහොමද එකට ජීවත් වෙන්නේ කියලා. ඉතින් මම ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.